හායි ඔයගොල්ලෝ හැමෝටම මම පළවෙනි වතාවට මෙන්න මෙහෙම කතා කරලා වීඩියෝ එකක් දාන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ කියන්නේ අපි සයිප්‍රස් එකේ වැඩ කරන හැම දෙනාටම තියෙන දෙවෙනි ප්‍රශ්නයක් තමයි අපේ සෝෂල් ඉන්ෂුරන්ස් ෆන්ඩ් එක සම්බන්ධව. ඒ වගේම සයිප්‍රස් වල වැඩ කරලා කාලාන්තරයක් වැඩ කරලා ලංකාවට ගියපු අයත් ඕන තරම් ඉන්නවා. ඒගොල්ලන්ටත් මේ ගැන අදහසක්වත් නැහැ. අපි දන්න තරමින් බොහෝ දෙනා බොහෝ කතන්දර කියනවා මේ ගැන. නමුත් නිවැරදි දේ කෝකද කියලා අපි දන්නේ නැහැ. ඉතින් මේ ප්‍රශ්නෙට මටත් ඇත්තට මේ ප්‍රශ්නේ ලොකුවටම තියෙන නිසා මාත් මේ ගැන ගොඩක් සර්ච් කරා. ඒ සර්ච් කරලා මම හොයාගත්ත කරුණු උගලත් එක්ක බෙදා ගන්න යන්නේ. මේක ගොඩාක් දිග විස්තරයක්. මම සැරින් සැරේට චුටි වීඩියෝ කෑලි වලින් ඔයාලට මේ විස්තරය අරන් එන්නම්. පළවෙනියටම අපි හරියටම දවසක්වත් අඩු නැතුව අවුරුදු 15ක්ම සම්පූර්ණ කරලා තියෙන්න ඕනේ සයිප්‍රස් එකේ නීති අනුකූලව. සහ ඒ අවුරුදු 15 පුරාවටම අපි මාසයක්වත් අතාරින්න නැතුව සෝෂල් ඉන්ෂුරන්ස් එකට පේ කරලා තියෙන්න ඕනේ. එහෙම පේ කරලා අපි ලබා ගන්න පොයින්ට් ගන්න අනුව තමයි අපිට මේ පෙන්ෂන් එක හම්බෙන්නේ. අපිට අවුරුදු 15 හරියටම දවසක්වත් අඩු නැතුව සම්පූර්ණ කරලා තියෙනවා නම් අපි අවුරුදු 65ට ලබනකොටම අපිට මේ ලංකාවේ ඉඳලා ඇප්ලයි කරන්න පුළුවන් අපේ පෙන්ෂන් එකට. සහ ඒක මිනිමම් අපේ පෙන්ෂන් එක වෙන්නේ යුරෝ 450ක්. යුරෝ 450ක් අපිට පෙන්ෂන් එක විදිහට හම්බ වෙනවා අවුරුදු 65 ලබනකොටම. ඒකට රජයේ කිසිම මැදිහත් වීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. අපිට අවශ්‍ය වෙන්නේ අපේ සෝෂල් ඉන්ෂුරන්ස් නම්බර් එක අනිවාර්යෙන් තියෙන්න ඕනේ අපි ගාව. සහ ඔයගොල්ලෝ මෙහෙන් යනකොට අරගෙන තියෙනවා නම් සිටිසන් සර්විස් සෙන්ටර් එකෙන් අරගෙන තියෙනවා නම් මේ සහතික කරපු ලියවිල්ලක් අපේ සෝෂල් ඉන්ෂුරන්ස් එකට අපි මෙච්චර කාලයක් ගෙවලා තියෙනවා කියලා අන්න ඒක ගොඩක් වටිනවා අපිට. නැත්තම් පේ කරපු බිල් ඔයාලා ගාව තියෙනවා නම් ඒකත් ගොඩක් වටිනවා අපිට. සහ අපේ પાස්පෝර්ට් එක. අරගෙන අපිට ඔන්ලයින් ඇප්ලයි කරන්නත් පුළුවන්. මම මේ ඩීටේල්ස් දාන්නම් ඔයගලන්ට ඊමේල් ලොග් වෙන්න ඕනේ කොයි සයිට් වලද කියලා සහ එහෙම නැත්නම් කොළඹ වල තියෙන අපේ සයිප්‍රස් තානාපති කාර්යාලය හරහා අපිට ඒකට ඇප්ලයි කරන්න පුළුවන්. අවුරුදු 65ට ලබනකොටම බර්ත්ඩේ එක දවසේ. ගොඩක් අයට ප්‍රශ්න ගොඩක් එනවා ඔළුවට මේක කිව්වහම ඒ හැම ප්‍රශ්නයකටම මට පුළුවන් විදිහට මම වීඩියෝ කරලා දාන්නම් මම දැනගත්ත දේවල්. සහ දැනට ලංකාවේ මෙහෙම මේ කියන විදිහට ඔබේ සේවා කාලය ඉවර කරලා ගිහලා ලංකාවේ රැඳිලා ඉන්නවා නම් සහ ඔබේ වයස දැන් අවුරුදු 65යි හොයිට වැඩි නම් අනිවාර්යයෙන්ම ගිහිල්ලා තානාපති කාර්යාලය හරහා ඔන්ලයින් ලොග් වෙලා ඇප්ලිකේෂන් එක දාන්න ඕගොල්ලන්ට පෙන්ෂන් එකක් ගන්න පුළුවන්. අපරාධයක ගන්න නැතුව ඉන්න එපා. සහ ඕගොල්ලන්ට සමහර විට ඔයගොල්ලෝ ගාවේ ඉන්ෂුරන්ස් නම්බර් එක නැතුව ඇති. ඔයාලා ගාව සමහර විට ARC නම්බර් එක ඇති, ඒ කාඩ් එක ඇති. එලියන් බුක් කියන්නේ අපි ඒක પાස්පෝර්ට් එක ඒ දේවල් හරහා ඒක කරගන්න පුළුවන්. ඒවත් මම ඉදිරියට කියන්නම් කොහොමද කරගන්නේ කියලා කාට හරි ඉන්ෂුරන්ස් නම්බර් එහෙම නැතිනම්. සතව ගොඩක් විස්තර තියෙනවා කියන්න. අපි හැමෝම කතා වෙනවානේ අපේ ලංකාව රජයෙන් මේකට මුකුත් කරන්නේ අපිට මේ සල්ලි ආපහු ගන්න කියලා. හැබැයි ඒකේ විස්තරේ මෙහෙමයි. දැන් අපි ඇත්තටම ඒගොල්ලන් කියන්නේ අවුරුදු 15 දවසක්වත් අඩු නැතුව කම්ප්ලීට් කරලා තියෙන්න ඕනේ සහ ඒ අවුරුදු 15ෙම මාසයක්වත් අතහරින්න නැතුව අපි සෝෂල් ඉන්ෂුරන්ස් එකට පේ කරලා තියෙන්න ඕනේ. එහෙම තියෙනවා නම් අපේ රජයේ කිසිම මැදිහත් වීමකින් තොරව අපේ අවුරුදු 65ට ලබනකොටම අපිට ඇප්ලයි කරලා පෙන්ෂන් එක ගන්න පුළුවන්. ඒකට කිසිම බාධාවක් නැහැ. මේ රජයෙන් මේ සල්ලි අපිට දෙනවා එතකොට. ඊට පස්සේ දැන් හිතන්නකෝ අවුරුදු 15ක් වැඩ කරලා නැහැ ඊට අඩුවෙන් වැඩ කරලා ගිහින් ඉන්නවා කියලා කවුරු හරි ගිහින් ඉන්නවා හරි යන්න හිතාගෙන ඉන්නවා හරි කියලා අවුරුදු 15ට අඩුවෙන් වැඩ කරලා එහෙම කවුරු හරි හිතාගෙන ඉන්නවා නම් හරි ගිහින් ඉන්නවා නම් හරි ඒ අයටත් ඔප්ෂන් එකක් තියෙනවා. ඒගොල්ලන්ට පුළුවන් ඒ කියන්නේ අවුරුදු 6 කම්ප්ලීට් කරලා ගිහින් ඉන්න අයට හෝ 6ට වැඩියෙන් 15ට අඩුවෙන් සහ 6ට වැඩියෙන් වැඩ කරලා සයිප්‍රස් එකෙන් පිට වෙලා ගිහින් ඉන්න අය ඉන්නවා නම් මේ වෙනකොට ලංකාවේ සහ ඒ අයගේ වයස දැන් අවුරුදු 68ට ලබනවා නම් හරි ලබලා නම් හරි ඒගොල්ලන්ටත් ගන්න පුළුවන් එකවර දෙන අපි කියන්නේ ලම්සම් එකක් කියලා ඒ මුදල එකපාර හම්බෙන ඒ මුදල එකවරක් විතරක් හම්බෙන ඒ ඔබේ තියෙන ඒ සෝෂල් ඉන්ෂුරන්ස් ෆන්ඩ් එක ඔබට ලබා ගන්න පුළුවන් අර මම කියපු විදිහට ඔබේ තොරතුරු ඉදිරිපත් කරලා ඔන්ලයින් ඇප්ලයි කරලා හෝ තානාපති කාර්යාලය හරහා ඒ ෆෝම් පුරවලා ඒ අවශ්‍ය තොරතුරු සම්පාදනය කළා. ඒකත් අනිවාර්යෙන් ඒ ගැන සැලකිලිමත් වෙන්න ඕන තරම් ඇති අපේ සයිප්‍රස් වල මෙහිම ගොඩ කාලයකට කලින් ඉඳන් වැඩ කරලා අම්මලා සහෝදරියෝ ගිහින් ඇති ලංකාවට ඒගොල්ලන්ට මතකවත් නැතුව ඇති මෙහෙම දෙයක් තිබ්බ නේද කියලා. ඉතින් ඔයාලා දන්න කවුරු හරි ඉන්නවා නම් ඇත්තටම මේක අපරාධයක්. මේ ඒගොල්ලන්ට කියන්න මතක් කරන්න යාළුවන්ගේ අම්මලාට තාත්තලාට හරි කමන්නේ. මේ දන්න කවුරු හරි ඉන්නවා නම් අහල්පාලකාරී. ඇත්තටම මේක අපේ අයට ලොකු හයියක් සහ අපේ රටටත් ඒක මේ වෙලාවේ ලොකු මේ හයියක්. ඒක නිසා මටත් ඇත්තටම මේක ලොකු ප්‍රශ්නයක් වෙලා තිබ්බ නිසා මමත් ඒක හොයලා මේ සර්ච් කරලා මාත් ගොඩක් තොරතුරු හොයාගත්තා. ඒ තොරතුරු තමයි මම ඔයගලත් එක්ක බෙදාගන්නේ. නැතුව මම ගොඩක් අය දැන් මට මේකට කියවගෙන ඉඳන්නේ නැහැ. මොකද මේකේ ගොඩක් මේ දන්න කට්ටිය ඉන්නවනේ ඉතින්. ඒ නිසා
මම මේ කියන්නේ නොදන්නා අය වෙනුවෙන්. හොඳේ දන්න අය වෙනුවෙන් නෙමෙයි. ඒක නිසා මට කවුරුත් මුකුත් කියාගෙන ඉන්න එපා. නොදන්න අය බොහෝ දෙනෙක් ඉන්නවා. ඇත්තම මොකද්ද කියලා. ඒක නිසා කවුරු කාටම හරි උදව් වෙයි කියලා මම මේක කියන්නේ. එතකොට ඒ අවුරුදු 6ට වඩා වැඩි සහ 15ට අඩු අයටත් එකවරක් දෙන ඒක ගන්න පුළුවන්. හැබැයි යාලට 65 දී නෙමෙයි 68 දී තමයි ගන්න පුළුවන්. ඒකටත් රජයේ කිසිම මැදිහත් වීමක් අවශ්‍ය නැහැ. ද්විපාර්ශ්වික එකඟතාවන් වලට එන්න අවශ්‍ය නැහැ රජය විසින්. ඔයාගේ වයස සම්පූර්ණයි නම් අවුරුදු 68ට ලබන නම් හෝ ඊට වැඩි නම් අනිවාර්යයෙන්ම ඔයාගේ ඉන්ෂුරන්ස් නම්බර එක හෝ ARC නම්බර එක පාස්පෝර්ට් නම්බර එක අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ ඇත්තට මේක ඇප්ලයි කරන්න යනකොට බැංකු account එකක් හදාගෙන යන්න ෆොරින් කරන්සි ගෙන්න ගන්න පුළුවන් විදිහේ account. ඒ කියන්නේ NRFC account එකක් වගේ එහෙම account එකක් open කරගෙන යන්න. මොකද ඒ අංකෙට දුන්නාම ඒගොල්ලන් ඒකට තමයි දාන්නේ. එතකොට ඔයාගේ නමට. අනිත් එක තමයි ඒගොල්ලෝ කියලා තියෙනවා. දැන් අපේ කට්ටිය ඉතින් එහෙම වැඩක් කරන්න බෑනේ. මේ හැම අවුරුද්දකම අර නොතාරිස් කෙනෙක්ගෙන් වගේ කියුතු ඒ වගේ කෙනෙක්ගෙන් සහතික කරපු ලියවිල්ලක් ගෙනල්ලා ඉදිරිපත් කරන්න ඕනේ ඒගොල්ලන්ට. ඔයා තාම ජීවතුන් අතර ඉන්නවා කියලා. එහෙම ඒක ඉදිරිපත් කරන්න ඕනේ. එතකොට මේගොල්ලෝ මේ පෙන්ෂන් එක ඔයාට හැම අවුරුද්දකම එවනවා. ඉතින් එහෙම නැත්නම් දැන් ඒ වැඩිහිටියා මැරිලා නම් එහෙම එයාගේ දරුවෝ අරක එක දිගට ගන්න පුළුවන්. ඒ නිසා වෙන්නේ නැති සමහර විට. ඒකත් මතක තියාගන්න. ඉතින් තව මොනවද ගොඩක් විස්තර තියෙනවා මට මතකෙට එන්නේ නැහැ කියන්නේ. ඇත්තටම මේ වීඩියෝ එක ගොඩක්ම වටිනවා. ඇත්තට මම හිතන්නේ මෙහි ඉඳලා කාලෙකට කලින් මෙහි වැඩ කරලා අවුරුදු ගාණක් ඉඳලා ගිහිල්ලා දැනට ලංකාවේ ඉන්න අයට තමයි. මොකද මෙහි ඉන්න අයට තව කල් තියෙනවනේ. සහ මෙහි ඉන්න අය සැලකිලිමත් වෙන්න අනිවාර්යයෙන්ම ඕගොල්ලෝ දැන් අවුරුදු 10ක් 8ක් 10ක් වගේ වැඩ කරලා හිතාගෙන ඉන්නවා නම් යන්න ඕනේ දැන් ඇති හිටියා. එහෙම කියලා අපරාධයක අවුරුදු 15 කම්ප්ලීට් කරගෙන යන්න. මොකද ඒක අපිට ඇත්තටම වටිනවා. ඉතින් අවුරුදු 65 ගියාම ජීවත් වෙලා හිටියොත් 65 ගියාම මේ හම්බෙනවා කියන්නේ පෙන්ෂන් එකක්. ඒක ලොකු වටිනාකමක් තියෙනවා. සහ අනිත් එක තමයි දැන් කවුරු හරි කෙනෙක් මේ රටේ අවුරුදු 6ක් 7ක් වැඩ කරලා ගිහිල්ලා වෙනත් යුරෝපා රටක හැබැයි නීති අනුකූල වෙන්න ඕනේ. මේ හැම කියන කතාව පිටිපස්සේ මේ නීති අනුකූලභාවය අනිවාර්යයෙන්ම තිබිය යුතුයි. අනීතික වෙන්න අයට නෙමෙයි මේක කියන්නේ. නීති අනුකූල මෙහි අවුරුදු 5ක් 6ක් වැඩ කරලා ඔයා මෙහින් මූව් වෙලා ගින් තවත් යුරෝප රටක අවුරුදු 6 7ක් වැඩ කරලා අවුරුදු 15 කම්ප්ලීට් කරලා ලංකාවට ගියොත් ඒත් ඔයාට පුළුවන් අර රටවල් දෙකේම මේක එකතු කරලා මේ ඇප්ලයි කරලා ඔයාගේ පෙන්ෂන් එක හදාගන්න පුළුවන් අනිවාර්යයෙන්ම. ඒකත් ඒකේ කියලා තියෙනවා. ඒකත් එකක්. තව මොනවද? මෙහි ඉන්න කට්ටිය අනිවාර්යයෙන්ම මතක තියාගන්න ඔයගොල්ලෝ කවදා හරි මෙහින් එක්සිට් වෙලාම යන්න යනවා නම් අනිවාර්යයෙන්ම සිටිසන් සෙන්ටර් සර්විස් සෙන්ටර් එකට ගිහිල්ලා ඔයාලගේ ඒ අවුරුදු 15 ඇතුළතම ඔයගොල්ලෝ සෝෂල් ඉන්ෂුරන්ස් එකට පේ කරපු ඒ පේ කරා කියලා සහතික කරලා මේ කියන්නේ අර මුදලයක් උඩ ඒගොල්ලෝ සීල් එක ගහලා දෙනවලු ඒයින් මේක මට මේ කවුරුත් කියපු එකක් නෙමෙයි හොඳේ මම මේ AI හරහා සර්ච් කරලා හොයාගත්ත තොරතුරු තමයි මම ඔයගලන්ට එක බෙදාගන්නේ. ඒවා නිවැරදි වෙන්න එපා. AI හරහා එන තොරතුරු ඒකෙන් සීල් එක ගහලා දෙනවා. ඒගොල්ලෝ සර්ටිෆයි කරලා දෙනවා. මෙයා මිත්‍ර අවුරුදු ගාණක් මේකට මේ දායකත්වය දක්වලා තියෙනවා කියලා ඉන්ෂුරන්ස් එකට. එතකොට අන්න ඒ කොලේ අරන් යන්න පුළුවන් නම් ඒක ගොඩක්ම වැදගත් වෙනවා ඔයගලන්ට අවුරුදු 65 සම්පූර්ණ වෙනවත් එක්කම අර ඉල්ලුම් කරනකොට ඇප්ලයි කරනකොට මේ පෙන්ෂන් එකට. ඒකත් මතක තියාගන්න. මෙහි තාමත් රැඳිලා වැඩ කරමින් ඉන්න අය. අනාගතය ගැන හිතනවා නම් දැනට ඒ ටික විතරයි. මම දැන් අර කිව්වනේ ලොග් වෙන්න පුළුවන් ඔන්ලයින් ලොග් වෙන්න පුළුවන් සහ තවත් දේවල් කිව්වනේ මම ඊමේල් තියෙනවා ඒවා දාන්නම් කියලා මේක මම දාන්නම්. ඒව බලලා ඔයගොල්ලෝ දන්න කියන අයටත් පව් ඉතින් එහෙම කවුරු හරි ඉන්නවා නම් ඇත්තට මේක ලොකු උදව්වක්. ඒගොල්ලන්ටත් දැනගන්න මේක ෂෙයා කරන්න මේ කියන්න පණිවිඩය කියන්න කියලා තමයි කියන්න තියෙන්නේ. මම තව විස්තර තියෙනවා. ඒක මම තව වීඩියෝ එකකින් කියන්න ගොඩක් දිග්ගෙන ඉන්න වීඩියෝ එක. ඕකේ. දැන් මම ඔයගලන්ට පෙන්නන්නේ මේ කියපු ඊමේල් ඇඩ්‍රස්. මෙතන තියෙනවා මම හිතන්නේ පැහැදිලිව පෙන්වෙන්න ඇති කියලා. මේ ඔෆිෂියල් ඊමේල් ඇඩ්‍රස්. ඒ කියන්නේ අපි ලංකාවේ ඉඳලා මෙහෙට ඇප්ලයි කරනවා නම් අපි අවුරුදු 65 සම්පූර්ණ වෙන්න කලින් ඒක ඒගොල්ලෝ කියලා තිබ්බ කොතනක හරි මේ අවුරුදු 65ට ලබන්න මාස 3කට කලින් මේ තියෙන ඊමේල් එකට ඇප්ලිකේෂන් එක දාන්න ඕනේ. පොත ඔයාලට මේ මේක තේරෙන අය තේරුම් ගනිවි. තේරෙන කට්ටිය මේක තේරෙන කෙනෙක් ලවා හරි මේ අහගෙන මේ විදිහට කරගන්න. මේ මට වටින වචන හැමදේම තේරුම් කරලා දෙන්න බෑ. ඉතින් මමත් මුල් දාන කෙනෙක් නෙමෙයි. මට තේරෙන තරමින් තමයි ඔයගොල්ලන්ට කියන්නේ. මේ ඇක්චුවල් ඇප්ලිකේෂන් කියන්නේ අපි පෙන්ෂන් එක ඉල්ලලා අපි ඇප්ලයි කරන එක මම හිතන විදිහට pensions@seed.mlsi.gov.cy කියලා තියෙන. ඒකට මම හිතන්නේ පෙන්ෂන් එකට අපි ඉල්ලුම් කරන ඇප්ලිකේෂන් එක යවන්න ඕනේ. මේ අනිත් තව තියෙන for taking a records. එයාට ඇප්ලයි කරන්න කලින් ඔයාගේ රෙකෝඩ් එක කියන්නේ ඔයා කොච්චර දායකත්වයක් දීලා තියෙනවද ඔයාගේ පොයින්ට් ගන්න සම්පූර්ණ වෙලාද කියලා ඒ විස්තර දැනගන්න ඕන නම් තමයි ඔයාට අර records@seed.mlsi.gov.cy කියන ඊමේල් ඇඩ්‍රස් එකට ඊමේල් එකක් දාලා ඒතරතු වරගන්න පුළුවන් කියලා තියෙන්නේ. ඊට පස්සේ තියෙනවා for general question කියලා. ඒක සමහර විට ඒ සම්බන්ධව වෙන්නේ නැති අපි කොහොමද ඒක ගන්න හරි මොනවද දැන් මේක මම මේ හැමදේම මේ එක ගොඩේ කියනවා නම් දැන් නොදන්නා කෙනෙක්ට එකපාරම ප්‍රශ්නයක් එනවා නම් මට පෙන්ෂන් එක ගන්න පුළුවන්ද කොහොමද ඒක ගන්න වගේ එහෙම ප්‍රශ්නයක් එනවා නම් තමයි ඒක අහන්න වෙන්නේ නැති මොකක්ම සෝෂල් ඉන්ෂුරන්ස් එක සම්බන්ධ ප්‍රශ්නයක් තියෙනවා තියෙනවා නම් තියෙන කෙනෙක්ට මේ හරහා මේ ඇඩ්මිනිස්ට්‍රේෂන් මේ administration@mlsi.gov.cy කියන ඊමේල් එක හරහා දැනගන්න පුළුවන් කියලා තමයි කියන්නේ. ඊට පස්සේ තව වැඩි විස්තර තියෙනවා ලංකාවේ ඉඳලා ඇප්ලයි කරන කට්ටියට ලංකාවේ තියෙන සයිප්‍රස් තානාපති කාර්යාලයට ගිහිල්ලා ඇඩ්‍රස් එකක් දීලා තියෙනවා. ග්‍රීන් ලංකා ටවර්ස් 8 ෆ්ලෝර් 46 46 නවමාවත කොළඹ 2 කියලා. ෆෝන් නම්බර් එකක් දාලා තියෙනවා. ඊමේල් ඇඩ්‍රස් එකක් දාලා තියෙනවා. මේ වැඩ කරන දවස්
Monday to Friday 9 AM to 3 PM කියලා දාලා තියෙනවා. මේ ස්ථානෙට ගිහිල්ලා ඔයගලන්ට ඔයාලගේ ගැටලු ඉදිරිපත් කරලා පෙන්ෂන් එකට ඇප්ලයි කරන්න කොහොමද, ඒක ලබා ගන්න කොහොමද කියලා වැඩි විස්තර බලා ගන්න පුළුවන්. සයිප්‍රස් ඉඳලා ලංකාවට ගිහිල්ලා ඉන්න අය අවුරුදු 15ක් සම්පූර්ණ කරලා නිත්‍යානුකූලව ඉඳලා ලංකාවට ගිහිල්ලා ඉන්න අය අනිවාර්යයෙන් මේක කරගන්න. ඒක ඇත්තටම ලොකු උදව්වක් ඔයගලන්ට මේ මුදල ලබා ගන්නවා කියන්නේ සමහර වෙලාවට අපි දන්නවා ගොඩක් රටින් ඉඳලා ගිහපු කට්ටිය කර කියා ගන්න දෙයක් නැතුව අසරණ වෙලා ඉන්න අය පවා ඉන්නවා. මෙහි ඉන්න කණ්ඩායමට සල්ලි යවලා පවුලේ අයට සල්ලි යවලා ඊට පස්සේ ලංකාවට ගියාට පස්සේ යාට මොකුත් නැතුව ඉන්න හිටින තැනක් පවා නැතුව අසරණ වෙච්ච අය වුණා තරම අපි දැකලා තියෙනවා අහලා තියෙනවා ඉන්නවා එහෙම. ඉතින් මේ වගේ ඇත්තටම මේ දන්න කෙනෙක්ට හෝ මම නම් කියන්නේ මේ අහල පහල ගමකාරී කමක් නැහැ. එහෙම දන්න අඳුරන කෙනෙක් ඉන්නවනම් මෙහෙම සයිප්‍රස් වල මේ වගේ කාල සීමාවක් සේවය කරලා ගිහිල්ලා ඉන්න අය ඒ අයව දැනුවත් කරන්න මේ සම්බන්ධව. ඇත්තටම මේක රජයේ මැදිහත් වීමකින් තොරව ලබා ගන්න පුළුවන්. යාළගේ නියමිත වයසට ඒගොල්ලෝ ළඟා වෙලා ඉන්නවා නම් අනිවාර්යයෙන්ම සහ මේ වීඩියෝ එක ස්කිප් නොකර පැහැදිලිව බැලුවොත් ඔයගලන්ට ඒ තොරතුරු හැම එකම මම කියලා තියෙනවා තැනින් තැන සහ මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් කමෙන්ට් එක දාන්න මම පුළුවන් වෙලාවට පුළුවන් විදිහට උත්තර දෙන්නම් ඒකට. මට සිංහලෙන් ලියන්න පුළුවන් කම නැහැ. ඒකෙන් සමා වෙන්න. ඒ නිසා තමයි මේ විදිහට පෙන්නන්නේ මේක. මෙතන කියලා තියෙනවා ඊළඟ කරන්නේ කොහොමද කියලා. මේක හොඳට බලා ගන්න. අවුරුදු 65 පිළින මාස 3කට කලින් ඒගොල්ලෝ කියනවා ඇප්ලයි කරන්න කියලා ඇප්ලිකේෂන් එක. මෙන්න මේ කියන ගෞරව CY පෝටල් කියන එකෙන් ඩවුන්ලෝඩ් කරගෙන ෆෝම් එක ෆිල් අවුට් කරලා මේ ඉඳලා තියෙන දේවල් අන්නන්න එකට අන්නලා ස්කෑන් කරපු කොපිස් අන්නලා සබ්මිට් කරන්න කියලා තමයි තියෙන්නේ. ඉතින් අර කියන pensions@seed.mlsi.gov.cy කියන ඊමේල් ඇඩ්‍රස් එක සබ්මිට් කරන්න ඕනේ. මේ මෙතන තියෙනවා මම කියපු කතාව අවුරුදු සැරයක් යනවා ෆෝම් එකක් එක ගාමසේවකවට හරි නොතරිස් කෙනෙක්වට හරි අරගෙන සර්ටිෆයි කරගෙන ඒගොල්ලන්ට ඒක අපපු ඉවන්න කියලා. ජීවිත මතර ඉන්න බවට. මෙන්න මේකත් හොඳට බලන්න ඕගොල්ලෝ. ඇප්ලිකේෂන් එක සම්බන්ධව ඒගොල්ලෝ කියලා තියෙනවා. අවුරුදු 65 වෙනි බර්ත්ඩේ එකට මාස 3කට කලින් මේ ඇප්ලිකේෂන් එක බාර දෙන්න ඕනේ. මන්ත්ලි පේමන්ට් එක 0450 ඊට පස්සේ ඒගොල්ලෝ අර බෝනස් එක දැන් අපිට මේ නිවාඩු මාසෙට හම්බෙන්නේ නිවාඩු පඩිය කියලා එකක් දෙනවා කියලා තියෙනවා 13 times a year. ඒ වැටුපත් පෙන්ෂන් එකට එකතු කරලා හම්බ වෙනවා කියලා කියනවා. start date when she turns 65 banking Sri Lanka. සෝරි ඔයාලට ගොඩක් වෙලා කතා කරා කියලා ඉතිරවත් දන්නෙත් නෑ. නමුත් මේ කියන විස්තරය ටිකක් හැමෝටම තේරෙන විදිහට පැහැදිලිව කියන්න ඕන නිසා වෙලාව අරන් කිව්වේ. මේකේ මේ දිනයක් සහ අවුරුද්දක් මේ මෙන්ෂන් කරලා තියෙනවා මේ පෙන්නන ෆොටෝ වල මේ 2027 කියලා. ඒක ගැන ඔයගොල්ලෝ එච්චර වද ඒක ගැන හිතන්න එපා. මොකද මම මේ ප්‍රශ්න AI හරහා මම මේ ප්‍රශ්නය යොමු කරේ මාව මෙන්ෂන් කරලා. මේ ඉතින් මට තියෙන ප්‍රශ්න තමයි මම ඇහුවේ. නමුත් මට විතරක් නෙමෙයි ප්‍රශ්න හැම කෙනෙක්ම අදාළයි. මේ වැඩ කරපු සහ වැඩ කරමින් ඉන්න හැමෝටම අදාළ නිසා ඒ සාධාරණ විදිහට මම ප්‍රශ්න අහලා ඒවට හම්බුන පිළිතුරු තමයි මම ඔයගොල්ලත් එක්ක මේ බෙදාගන්නේ. මම හිතනවා කාට හරි වැදගත් වෙයි කියලා. ඉතින් එහෙනම් ආ වීඩියෝ එකකින් මම කියන්නම් ඔයගලන්ට තියෙන ප්‍රශ්න කමෙන්ට් වල ලියන්න.